කොටසක හැඳින්වීම සහ හෝකෝකු වාර්තා කිරීම. අද අපි කතා කරන්නේ ජපාන් කළමනාකරණයේ එන ඉතාම වැදගත් සංනිවේදන රහසක් ගැන. ඒ තමයි හෝරෙන්සෝ. ඇත්තටම හෝරෙන්සෝ කියන්නේ වචන තුනක එකතුවක්. හෝකෝකු, රෙන්රාකු සහ සෝදාන් කියන වචන තුනේ මුල් අකුරු එකතු වෙලා තමයි මේ වචනය හැදිලා තියෙන්නේ. මෙහි පළමු පියවර තමයි හෝකෝකු. හෝකෝකු සරලවම කිව්වොත් මේක වාර්තා කිරීමක්. මෙතනදී සිද්ධ වෙන්නේ Tamanට ලැබුණු වැඩක ප්‍රගතිය ඉහළ නිලධාරියාට දැනුම් දෙන එකයි. අපි මේක ප්‍රායෝගිකව බලමු. පෞල් ජීවිතයේදී නම් සහකරු හෝ සහකාරිය ඔබට පැවරූ යම් නිවසේ කාර්යයක් ඔබ අවසන් කළ පසුවේ බව පවසා සිටීම හෝකෝකු. එකක් ක්‍රීඩා පිටියකදී නම් ඔබ අද දින පුහුණු වීම කොතරම් දුරට අවසන් කළාද යන්න පුහුණුකරුට පැවසීම හෝකෝකු පියවරයි. එමෙන්ම කඳු නැගීමකදී නම් ඔබ දැනට සිටින ස්පානය සහ ඔබ සතු ආහාර පාන ප්‍රමාණය ගැන කණ්ඩායම් නායකයාට වාර්තා කිරීම හෝකෝකු ලෙස හඳුන්වන්න පුළුවන්. කොටස 2. රෙන්රාකු. හෝරෙන්සෝ වල දෙවැනි පියවර තමයි රෙන්රාකු. ඒ කියන්නේ සම්බන්ධීකරණය. මෙතනදී සිද්ධ වෙන්නේ තොරතුරු බෙදා ගැනීමක් විතරයි. අපි කලින් ගත්තු උදාහරණවලටම මේක ගලපමු. ඔබ ගෙදර එන විට ප්‍රමාද වෙනවා නම් ඒ බව කලින්ම දැනුම් දීම රෙන්රාකු එකක්. ක්‍රීඩා පිටියකදී නම් පුහුණු වාරයක් ආරම්භ වන වේලාව වෙනස් වූ විට එය කණ්ඩායමට දැනුම් දීම රෙන්රාකු පියවරයි. කඳු නැගීමකදී නම් කාලගුණයේ වෙනසක් ගැන මුළු කණ්ඩායමම දැනුවත් කිරීම රෙන්රාකු ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ සියලු දෙනා එකම තොරතුරක් මත රැඳී සිටීම තහවුරු කිරීමයි. කොටස 3. සෝදාන් සහ අවසානය. හෝරෙන්සෝ වල අවසාන පියවර තමයි සෝදාන්. ඒ කියන්නේ උපදෙස් ලබා ගැනීම. තනිවම තීරණ අරගෙන වැඩේ. අනාගන්නේ නැතුව ප්‍රවීණයන්ගෙන් මඟ පෙන්වීමක් ලබා ගැනීම මෙහි අරමුණයි. අපි බලමු මේක අදාළ කරගන්නේ කොහොමද කියලා. නිවසේ වැදගත් තීරණයකදී සහකරු සමඟ සක්කර උපදෙස් ගැනීම සෝදාන් එක. ක්‍රීඩා පිටියකදී ක්‍රීඩා විලාසය දියුණු කරගන්නේ කොහොමද කියලා පුහුණුකරුගෙන් අදහස් විමසීම සෝදාන් පියවරයි. කඳු නැගීමකදී නම් පාර වැරදුණු විට මඟ පෙන්වන්නන්ගෙන් උපදෙස් ලබා ගැනීම සෝදාන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හෝරෙන්සෝ පියවර 3 ඔබේ ජීවිතයටත් අදම එකතු කරගන්න. නිවැරදි සංනිවේදනය කියන්නේ ජයග්‍රහණය අඩිතාලමයි. කාගෙත් අරමුණ වන්නේ අරමුණු සපුරන්න. නිවේදනය හොඳින් වීම පදනම කොට ගන්න. හපන්නු යයි කියන රටේ ටූල් එකක් මෙන්න. හෝරෙන්සෝ පියවර 3 හොඳින් ඉගෙන ගන්න. කරන වැඩේ ගැන ඉහළට වාර්තා කරන්න. සැමට පෙනෙනසේ තොරතුරු බෙදා හදාගන්න. නොදන්න දේ ප්‍රවීණයන්ගෙන් විමසා ගන්න. පියවර 3 භාවිත කර හිමි පෙත්තට යන්න.
කොකු සරණමය තීරණ අරගන්න රෙන්රකු සරණමය සෙනෙහස වැඩි වෙන්න සෝදාන් සරණමය මග නිවැරදි වෙන්න මෙතුන් සරණමය දියුණුව වෙත යන්න වාර්තා කරමු බෙදා ගනිමු උපදෙස් විමසමු සන්නිවේදන පාලමෙන් අපි ලොවම